7:09යි ඔන්න බ්‍රෙක්ෆාස්ට් එක. වැඩ කරන අයට පැයකට $26.44ක් ගෙවනවා. ඉතින් අද අවුවත් නෑ. අවුවත් තිය. බයික් වලට කැමති වුන් වෙන්න. බයික් එකක් තියෙනවා. Benz. ඊට පස්සේ Mitsubishi. මොම්බෝ ඊඩාගෙන පරිප්පු තියෙනවා. මේ කැලෑමැල්ලුන් තියෙනවා. ආයිබෝවන් මොකද වෙන්නේ? අලුත් වීඩියෝ එකකින් ඉතින් ආදරෙන් පිළි ගන්නවා. ඉතින් අද වීඩියෝ එකේදී නම් ටිකක් අමුතු වීඩියෝ එකක් අද නම් අරගෙන ආවේ. අද මම කරන්න යන්නේ පැයක පඩියෙන් දවසක් සර්වයිව් වෙන්න පුළුවන්ද කියන එක. අවම පැයක පඩිය තමයි මට මතක විදිහට $26.44ක් තමයි මෙහි රජයෙන් දැනට දීලා තියෙන අවම වේජ් එක. මෙහි වැඩ කරන පාර්ට් ටයිම් වැඩ කරන අයට පැයකට $26.44ක් ගෙවනවා. ඉතින් අද ඇත්තටම ලස්සන දවසක්. මම මේ වටපිටාව පෙන්නන්නම්. මම ඉස්සෙල්ලා කියලා ඉන්න අද වීඩියෝ එකේ මොනවද කාව වෙන්නේ කියලා. ඉතින් මම අද පෙන්නනවා දවසේ වේල් 3ක් $26.44කින් කාලා ඉන්න පුළුවන්ද කියලා. මම බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. බ්‍රෙක්ෆාස්ට් එක මම ඇත්තටම කලින් ගත්තා මේ වීඩියෝ එක කරන්න කලින්. මේ බ්‍රෙක්ෆාස්ට් එකට මට ගියා $7.90ක්. එතකොට $26.44න් $7.90ක් දැනටමත් ඉවරයි. එතකොට මම දැන් යන්නේ ලන්ච් එක ගන්න. මෙහි ලංකාවේ කඩයක් තියෙනවා. මම මේ ලොන්ඩ්‍රි එකට ආවා. ඇඳුම් හොදන්න මෙහි ලංකාවේ කඩයක් තියෙනවා. ඒතරේ ලංකාවේ කඩෙන් මම ගන්නවා සුපිරි බත් එකක්. ඉතින් බත් එකට යන ගමන් මට හරියටම අයිඩියා එකක් නෑ. අපි ගිහිල්ලා අහලා බලමු. ඊට පස්සේ රැට කනවා. රැට කාලා මොන හරි ඇක්ටිවිටි එකක් සල්ලි ඉතුරු වෙනවද නැත්නම් ඉතුරු වුණොත් මොන හරි ඇක්ටිවිටි එකක් කරනවා. ඉතින් බලමු අද මොකද වෙන්නේ කියලා. තව වැඩ දෙක තුනක් තියෙනවා කරගන්න. ඉතින් ඒ වැඩවලට දවසේ පඩිය ගන්න නැහැ. මම දවසට යන මීල් 3 කව කරගන්න පුළුවන්ද කියන එක තමයි දවසේ පඩියෙන් මම කව කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අර වෙන අමතර වැඩවලට යන ගාන ඔයාලා එකතු කරන්නේ නැහැ මම. ඉතින් බලමු අද මොකද වෙන්නේ කියලා. ඉතින් මං ඉන්නේ මේ පොඩි පාක් එකක වගේ. ආර ලස්සනයි මේ මල් එහෙම පිපිලා තියෙනවා. මේ මල් පා ගන්න හිතෙන්නෙත් නැහැ. මාර ලස්සනයි. මේ මල මාර ලස්සනයි. මේවා හැම තැනම වගේ තියෙනවා. ඉතින් අද අවුවත් නැහැ. අවුවත් තියන ලොකුවට නැහැ. සීතල පොඩ්ඩක් තියෙනවා මේ කහපාට මලේ. මේ මාර ලස්සනයි අද දවසේදී. ඉතින් මේකේ මෙහෙම හදලා තියෙනවා. ඉතින් ඔයාලට ඇවිල්ලා මේ පොතක් එහෙම කියවන්න පුළුවන්. මාර ලස්සන ප්ලේස් එකක් මේක. මේ මම වටපිටාවත් පොඩ්ඩක් පෙන්නන්න. ඉතින් මෙතන තියෙන මෙහි තියෙන ගොඩක් තැන්වල මම දැකලා තියෙනවා මෙන්න මේ වගේ තැන් පොඩි නිකන් හදලා තියෙනවා. ඉතින් මාර ලස්සනයි. මෙදින් ඔයාලට මේක ඇරලා පොතක් එහෙම කියවන්න පුළුවන්. ඔයාලට පොතක් ඉතින් එහෙම කියවලා මෙතෙන්ට වෙලා පොතක් කියවලා පොත ආයෙ මෙතනින් තියලා යන්න පුළුවන්. මාර අයිටම් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේ බලන්න කුකුලාගේ සපත්තුව අමුතු පොත් තියෙන්නේ. මේ වණ කියව කියලා තේරෙන්නේ නැද්ද ඔය? ඉංග්‍රීසි තමයි උනට. හරි අමුතුයි. මෙයා තමයි ලියලා තියෙන්නේ. right. anyways ඉතින් මෙහෙම තමයි තැන. මේ බනින්ස් කියලා කියන්නේ මෙහෙ නිකන් අර මේ ලංකාවේ නිකන් දම්රෝ එක වගේ. බනින්ස් කියලා කියන්නේ ගොඩක් ෆර්නිචර් අයිටම්ස් අනම්මනම් පුටු ඇද්ද ඇතිරිලි මේස ඒ හැම දෙයක්ම වගේ බනින්ස් එකේ තියෙනවා. ඉතින් මේ ප්ලේස් එක මාර ලස්සනයි. අර පැත්තේ තියෙනවා පෙන්නන්න. මේ මල් නම් මට මේ තනකොළ පා ගන්න හිතෙන්නේ නැහැ මේ මල් තියෙන හින්දා. හරි පරිස්සමෙන් යන්න ඕනේ. මේ මල පෑගුණාම මේ අපර මේ මාර ලස්සනයි අප්පා මේ මල්. හිතා ගන්න බෑ. අයියෝ පොළොව විපෙන්නේ කියලා. ඉතින් යමු දැන් කෑම එක ගන්න. ඉතින් උදේ වැඩක් තිබුණා ඇත්තටම බ්‍රෙක්ෆාස්ට් එකට මම ගත්තේ කොෆි එකකුයි බනානා කේක් එකකුයි. හැබැයි ඒ දෙක කාපුවම වඩා පිරෙනවා. බට් නෝමලි ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ බ්‍රෙක්ෆාස්ට් එකක් විදිහට බ්‍රෙක්ෆාස්ට් එකට ඉතින් හොඳට කන්න ඕනේ. ඉතින් ඒ වුණාට සාමාන්‍ය ඒක ඉතින් බජටබල් බ්‍රෙක්ෆාස්ට් එකක්. ඔයාලා මොන විදිහ අනුව ඉතින් මට නම් ඒක හොඳටම ඇති කොෆි එකක් බීලා. And your coffee. Yep, thank you very much. Thank you. Have a good one. Good sir. $7.90යි ඔන්න බ්‍රෙක්ෆාස්ට් එක. ඊළඟට ලන්ච් එකෙන් හම්බෙමු මේ පොඩි වැඩකට යන ගමන් ඉන්නේ. මේ හරි අමාරු වීඩියෝ එක කරගත්තේ. ලන්ච් එකට අපි කීයක් ගන්න කියලා බලමු. මෙන්න බ්‍රෙක්ෆාස්ට් එක. බනානා කේක් එකයි කොෆි එකයි මේ දෙක කපන් ඉතින් උන්ටම බඩ පිරෙනවා. යෝ මොකද වෙන්නේ ඉතින් ඔන්න
මේ වීඩියෝ එකෙන් දැන් කතා කරන කොල දන්න ඇති හැබැයි මම මේ වීඩියෝ එක කරන්නේ අර වීඩියෝ එක කරලා දවස් ටිකකට පස්සේ මොකද කලින් දවස්සල පොඩි වැඩාගයක් තිබුණා මේ ඒටික පොඩ්ඩක් එහෙම වුණ හින්දා විඩියක් දාගන්න වෙලාවක් තිබුන්නෑ සෑන කාලෙකින් මේ විඩියක් දාන්න ඉතිං දැන් මම යන්නේ ලංචක ගන්න ඉතින් දවල්ට කන්න කොච්චර ගානක් යනවද කියලා බලමු මම හිතානින්නා මැක්ඩෝනල්සේට යන්න කියලා මොකද බජට් ෆ්‍රෙන්ඩ්ලි එක සහ හොඳයි ඉතින් අවුලකුත් නැහැ හැමදාම වගේ කන්න හොඳ නැති වුණාට අර සාමාන්‍ය ඉතින් මිල්ලයක් කව කරගන්න අවුලක් නැහැ ඉතින් අපේ බජට් එක දැනට ගිහිල්ලා තියෙනවා උදේ කෑමකට $790ක් ඉතින් දවල් කෑමකට කොච්චර යන්නේ කියලා බලමු එහෙනම් මැක්ඩොනල්ඩ් එක සෙට් වෙමු ඩිරම් වීඩියෝ එකේ ඇදලා ඉන්න ඔන්න ඉතින් ආව මැක්ඩොනල්ඩ්ස් රාජ්‍ය අහවාගෙන මේ පේනවනේ තියෙන යතුරුගඩ උඩුම යතුරුගඩක් තියෙන බෙන්ස් එකකුත් තියෙන ඒවා රහස් බෙන්ස් එකක් ගත්තා යාළුවනේ ඒක වෙන යතුරක් ඉතින් ඒක පොඩි දන්නේ නැද්ද ඉතින් අපිත් ඉතින් පොඩි වැඩ කරනවා වෙලාවකට මැකාස් ගැව්වා කාර් එක අපෝ නිකස්සේ නම් පට්ට කැතයි මේලා බඩගිනි හැටියට පොඩ්ඩක් බඩගිනි වැඩි වෙලා ඉන්නේ ඩෑල්ලේ කොහොමද කාර් එකට වහලා තියෙන්නේ සමන්ත පෙත්තබත් කෑවද අරු ඩෑල්ලේනේ බලමු මොනවද කන්න දෙන්නේ පට්ට බඩගිනි වුණත් දැන් නම් කනවා මේකේ තියෙනවා මීල් අපිට මීල්ලක් හදන්න පුළුවන් මීල්ලක් තමයි ගන්න ඉදා ඉන්නේ ගොඩක් කන්න වෙයි ස්මෝල් මීල් එකක් ගමු ඉතින් කැමරාවෙන් බලන් ඉන්න තමයි බලමු බඩගිනි මොකද වෙන්නේ 112 අවුඩ නම්බර එක යතුරු දාගන්න තැනකුත් නෑ අප්පා යතුරු තමයි ඉසුසු යතුරක් තියෙනවා ඉසුසු ඊට පස්සේ බෙන්ස් ඊට පස්සේ මිට්සුබිෂි කාර් සේල් කාර් එක්කගේ නැති යතුරක් නෑනේ නෑ ඉතින් මේවා ඉතින් මේ මගේ වාහන නෙමෙයි ඉතින් මේවා වැඩ කරන වාහන ඉතින් බලමු මොකද එන්නේ කියලා ලබන අවුරුද්දේවත් මේ කී බන්ච් එක ඇතුලේ මස්ටෑන්ග් එක යතුරක් තියෙන්න ඕන නැත්තම් වැඩක් නෑ අපි ෆේල් ඒ තත්ත්වයටවත් එන්න වෙනවා මේ සින්දුවරට කොපිරයිට් වෙයිද දන්නේ නෑනේ ඒ හින්දා මම ගොඩක් තැන්වල කතා කරයි කතා නොකර ඉන්න දැන් මම කට් කරලා හරි මොකක් හරි මියුසික් එකක් හරි දානවා නැත්තම් කොපිරයිට් වදින්න දින ප්‍රොබිලිටි අඩු වැඩ ගොඩකුත් තියනවා කරන්න යාළුවනේ මම එයාපෝට්ස් දෙක ගත්තා බෑ අප්පා වැඩේ කරන්න අර කළු පාට දෙක මගේ නැති වුණා කලින් තිබ්බ දෙක ගත්තා එයාපෝට්ස් දෙකක් කෑම ඇවිල්ලා ඉතින් කෑමක් තමයි තියෙන්නේ ලෝකෙ ඉන්න බිසිම ස්ටාෆ් එකේ ඉන්න KFC එකේ මැක්ඩොනල්ඩ් එකේ 14යි ගානක් නේ ප්‍රයිස් හම්බෙනවා බර්ගර් එක හම්බෙනවා ඩ්‍රින්ක් එකක් හම්බෙනවා වැඩේ පාරු නෑනේ මම ගත්තේ ස්මෝල් එක එහෙනම් ඩිනර් එක චෙක් කරමු හෙලෝ මොකද වෙන්නේ ඉතින් කිව්වත් වගේ ඩිනර් එකකින් හම්බුණා ඇත්තටම ඩිනර් එකට ගන්න එක ගැන මට ලොකු අයිඩියාවක් නැහැ ඉතින් මං හිතුවා ගෙදර මොනවා හරි හදා ගන්න ඕනේ කියලා ඇත්තට වෙලාවේ ගෙදර පොඩි ෆන්ක්ෂන් එකක් යනවා ඉතින් එතෙන්ට ගිහිල්ලා පොඩක් එහෙම හදාගන්න එක හරි නැති හින්දා මට ඒක රෙකෝඩ් කරන්න විදිහක් නැහැ ඉතින් මම හිතුවේ මොනවා හරි පිටර ඔම්ලට් එකක් වගේ දාලා පොඩි පාන් පිත්තක් එහෙම කරගන්න ඉතින් ඒ වැඩේට කොහොමවත් මට යන එස්ටිමේට් හරියටම ගාන එස්ටිමේට් කරන්න අමාරුයි ටිකක් ඇත්තම කිව්වොත් ඒ වුණාට මම හිතන සාමාන්‍ය ඩොලර්
4කින් 5කින් වගේ ඒකත් කව වෙයි කියලා මොකද අපි රෑට ඉතින් සාමාන්‍ය මහගොඩවල් කන්න නැහැනේ ඒකයි මම එහෙම හිතුවේ ඉතින් සාමාන්‍යයෙන් තියෙන එකටත් ඩොලර් 4ක් 5ක් වගේ ගියාම මම 5ක් කියලා දාන්නම් එතකොට අපිට සාමාන්‍යයෙන් ඩොලර් 26 සත 96කින් වගේ මුළු දවසම කවර් කරගන්න පුළුවන් ඉතින් ඇත්තම කතාව මේ වීඩියෝ එකේ ප්‍රොපෝස් එක තමයි මේ දවසේ පැයක පඩියෙන් දවසක් කව වෙන්න පුළුවන්ද බැයිද කියන එක ඉතින් මම හිතන විදිහට පුළුවන් මොකද මම ඩිනර් එක හරියට කවර් කරපු නැති හින්දා ඔයාලට හරිම අයිඩියා එකක් ගන්න බැරුව ඇති බට් මම හිතනවා ඩොලර් පැයක පඩියෙන් දවසක් අපිට සර්වයිව් වෙන්න පුළුවන් කියලා හැබැයි මේ මම අද කෑවේ එළියේ එතකොට ඔයාලා මාසයකට බඩු අරන් ගෙදර උයාගෙන කනවා නම් මම හිතනවා ඒක ලොකු ඉතුරුවක් කියලා මොකද ඒක මටත් තේරිලා තියෙන්නේ ඉතින් මම මම රෆ්ලි කිව්වේ කොහොමද පැයක පඩියෙන් ඔයාලට ගොඩක් ඉතින් මේක සමහර විට ඔයාලා හිතන දෙයක් වෙන්න ඇතිනේ ඉතින් ඇත්තටම මට හිතෙන විදිහට නම් පුළුවන් පැයක පඩියෙන් දවසක් ආව වෙන්න පුළුවන් ඇත්තටම අවංකෙන්ම මම හිතන විදිහට අපි මම කන විදිහට ඔයාලා කන විදිහට සමහර විට වෙනස් වෙන්න පුළුවන් බජටබල් දේවල් වලින් අපි සර්වයිව් වුණොත් මම හිතනවා ඒක පුළුවන් දෙයක් කියලා රයිට් එහෙනම් ඉතින් අදට මේ වීඩියෝ එක ඉවරයි මම හිතනවා මේක ඔයාලට ගොඩක් යූස්ෆුල් දෙයක් වෙන්න ඇති ලස්සන දේවල් දකින්න ඇති කියලා ඉතින් වීඩියෝ හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න මේ එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු නෙක්ස්ට් වීඩියෝ ගොඩක් වෙලාවට සමහර විට ඒක වාහන ගැන වෙන්නත් පුළුවන් නැත්තම් කියන්න බෑ මගේ වැඩ දවසක් වෙන්නත් පුළුවන් ඔයාලට නෙක්ස්ට් වීඩියෝ එක මොනවද ඕනේ කියලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න මම වීඩියෝ එකක් අරගෙන එන්නම් ඔයාලට මොන හරි අයිඩියාස් තියෙනවා නම් යටින් කමෙන්ට් කරන් යන්න මොකද්ද නෙක්ස්ට් වීඩියෝ එකට ඕනේ කියලා මම මේ වීඩියෝ එක අරගෙන එන්නම් එහෙනම් ජය වේවා